ඉතින් මේ තියෙන්නේ දැන් ලංකාවේ මිල අඩුවටම ගේම් එකකට ගන්න පුළුවන් හොඳම කන්ට්‍රෝල් එකක්. ඉතින් මේක තමයි Fantech brand එකේ WGP12 කියන ගේමින් කන්ට්‍රෝල් එක. ඉතින් අද වීඩියෝ මේ කන්ට්‍රෝල් එක කොහෙන්ද ගන්නෙ වගේම මේ කන්ට්‍රෝල් එකේ ප්‍රයිස් එකත් මම මේ වීඩියෝ එකෙන් කතා කරනවා. එහෙනම් ඉතින් වීඩියෝ එක යන්න ඉස්සලා ඔයා තාමත් වීඩියෝ ලයික් එකක් දැම්ම නැත්නම් දැම්ම දාන්න වීඩියෝ ලයික් එකක්. ඒ වගේම තමයි අපේ හිමාලය channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe තියාගන්න. අපි යන් අද අපේ වීඩියෝ එකට. හරි යාළුවනේ එකටම අපි මේ box එක unbox කරගනිමු. හරි ඉතින් මෙන්න මෙතන box එකටම අපි unbox කරගමු. ඉතින් unbox කරගම අපිට පෙට්ටිය බලා ගන්න පුළුවන් Fantech Revolve WGP12 controller එකකටම අපිට හම් වෙනවා. ඉතින් මේ මගේ අතේ තියෙන්නේ Space Black Color කියන එක. ඉතින් ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් 2.4 GHz wireless receiver එක හම් වෙනවා. ඉතින් මේක dongle එකක් වගේ එකක්. ඒක ඉතින් ඔයාලට මේක PS3 එකට set කරගන්න පුළුවන්. ඒ වගේම මේකට micro USB අදින් cable එකක් වගේම user manual එක තමයි අපිට මේ box එක ඇතුලේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඩිසයින් එක ගැන බලුවොත් මේක ගොඩක් දුරට Xbox controller එකට ගොඩක්ම සමානයි. ඉතින් මේකේ මතු පිටින් අපිට බලුවොත් ටෙක්ස්ට් එක අතේ දාඩිය දානකොට කෙනෙක් වුණත් mouse එක වගේම ඔයාලා මේකේ ලිස්සන්න නැතුව games play කරගන්න පුළුවන්. ඒ වගේම මේකේ button වල tactical feel එකක් තියෙනවා. ඒ කියන්නේ ඉබනකොට හොඳට දැනෙනවා. විශේෂයෙන්ම මේකේ තියෙන triggers L2 button එක සහ LR ගැන කිව්වොත් ඔයා racing game ගහන අයට මේක ලොකු වාසියක් ගෙනත් දෙනවා මේ controller එක. ඉතින් අපි දැන් බලමු මේකේ තියෙන features මොනවද කියලා. ඉතින් මේකේ ඉන්නේ අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ 2.4 GHz wireless technology එකත් එක්ක යන dongle එක. ඉතින් ඔයාලට කිසිම software එකක් නැතුව PC එකට මේක plug කරපු ගමන් ඔයාලට මේක වැඩ කරගන්න පුළුවන්. තව දෙයක් තමයි මේක ඇතුලේ තියෙන dual vibration motor දෙකක් තියෙනවා. ඔයා Forza Horizon හරි Call of Duty වගේ ගේම් එකක් ගහද්දි වාහනයක් හැප්පුණොත් හරි ඒ ලැබෙන මාරම feeling එක ඇත්තටම real. එතන කිව්වොත් එකපාරක් full charge කරොත් පැය 10ක් විතර දිගටම ගේම් ගහන්න පුළුවන් කියලා Fantech brand එක අපිට මේක සඳහන්. ඉතින් මම මේකෙන් පැය කිහිපයක්ම games play කරලා බලුවා. විශේෂයෙන් මම බැලුවේ input lag එකක් තියෙනවා කියලා. කිසිම වෛරයක් නැති නිසා මම හිතුවා ඇත්තටම මේකේ lag එකක් එයි කියලා. මම හිතුවත් ඇත්තටම කිසිම මේකේ lag එකක් තිබ්බේ නැහැ. බටන් සෙබ්බුවම ගේම් එක හොඳටම play වුණා. ඊට 7ක් වුණත් දුරේ ඉඳන් අපිට මේකේ කිසිම අවුලක් නැතුව ගේම් play කරගන්න පුළුවන්. ඔය ඇන්දි හරි sofa එකේ ඉඳන් ගේම් play කරන්න කැමති කෙනෙක් නම් මේක තමයි ලංකාවේදී ගන්න පුළුවන් හොඳම option එක. ඉතින් එහෙනම් ඔයගොල්ලෝ ගොඩක් දෙනා බලන් හිටපු දැන් එන ඔයගොල්ලෝ බලාගෙන ඉන්න මේකේ තියෙන ගේමින් ටෙස්ට් එක කොහොමද කියලා.
ඉතින් අවසාන වශයෙන් ඔයාලා ලංකාවේ කරන විපාක 6000ට වඩා අඩුවේ වයර්ලස් ගේමින් කන්ට්‍රෝල් එකක් ඕන නම් ඔයාලට යන්න පුළුවන් හොඳම ඔප්ෂන් එක තමයි Fantech Revolut WGP12 කියලා කියන්නේ. ඉතින් අද වීඩියෝ එක කොහොමද කියලා ඔයාලා අදහස් පල්ලෙන් කමෙන්ට් කරන්න තාපද කරන්න එපා. ඒ වගේම ඔයා මේ Fantech WGP12 කියන ගේමින් කන්ට්‍රෝල් ඔයා යූස් කරනවා වගේ අත්දැකීමක් තියෙනවා නැත්නම් ඔයාගේ මේකෙන් ගේම්ස් ප්ලේ කරලා තියෙනවා නම් මොන වගේද කියලා පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම තවත් වීඩියෝ ලයික් එකක් දැම්ම නැත්නම් දැම්ම දාන්න ලයික් එකක්. ඒ වගේම තවත් අපේ ස්මාර්ට් ටෙක්නික් channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා තියාගන්න. මේ වගේ තවත් interesting සුපිරිම වීඩියෝ ගේමින් ඉක්මනින් මම වෙනකන් ඔයාලා හැමෝටම peace.